හරිද? මම ඒක චුට්ටක් ටක් ගාලා මතක් කරන්නම්කෝ. පරිගණකයේ මූලික කාර්ය මොකක්ද කියලා ඔය නිතර වාර විභාගවල අහනවා. එතකොට පරිගණකයේ මූලික කාර්ය තුනක් තියෙනවා. එකක් තමයි ආදානය, දත්ත සැකසීම, ප්‍රතිදානය. හරිද පුතේ? ආදානය, සැකසීම, ප්‍රතිදානය තමයි පරිගණකයක මූලික කාර්ය තුන. 1යි 2යි 3යි ඔන්න. එතකොට පුතේ පරිගණකයේ ප්‍රධාන කාර්ය තුනයි ඔන්න ඔය තුන. එතකොට පරිගණකයට ඔයාලා දත්ත ආදානය කරනවා, පරිගණක දත්ත සැකසීමට ලක් කරලා ප්‍රතිදානය කරනවා. දැන් මේක එකපාරට තේරෙන්නේ නැහැ. උදාහරණයක් විදියට පුතේ අපිට අංක දෙකක් එකතු කරගන්න ඕන නම් පරිගණකයට කියලා මට පුළුවන් අංක 10 සහ 15 කියන අංක දෙක පරිගණකයට ලබා දෙන්න. ඒ එක්කම පරිගණකයට ওই අංක දෙක විතරක් දීලා මදි පරිගණකයට දත්ත එක්ක උපදෙසුත් ලබා දෙන්න ඕනේ. දැන් මේ උදාහරණයක් විදියට මෙන්න දාලා තිනවා. මෙතන පල්ලෙහා බලන්න පුතේ පරිගණකයට ආදානය කරනවා කියලා කියන්නේ මොනවද? දත්ත සහ උපදෙස් කියන ಜಾති දෙකම. හරිද? පරිගණකයට ආදානය කරනවා කියලා කියන්නේ මොනවද? දත්ත සහ උපදෙස් කියන ಜಾති දෙකම. එතකොට දත්ත වලට උදාහරණයක් විදියට මම ගත්තොත් අංක දෙකක් මම ඇතුළත් කරනවා 10 සහ 15 කියන අංක දෙක. ඒ එක්කම උපදේශක් විදියට මම මෙයාලට කියනවා පරිගණකයට එකතු කරන්න කියලා. හරිද? එකතු කරන්න. එහෙම නැත්නම් දාන ලකුණ. ඉතින් පරිගණකය මොකද කරන්නේ පුතේ? එයාට දැන් දත්ත ටිකකුත් ලැබිලා තියෙනවා, උපදේශ ටිකකුත් ලැබිලා තියෙනවා. ඒවා මොකද කරන්නේ? ලැබිලා තියෙන උපදේශ වලට අනුව දත්ත ටික පරිගණකය මොකද කරන්නේ? මැද්දේදී සැකසීමට ලක් කරනවා. ඒ කියන්නේ එහෙම නැත්නම් පරිගණකයේ විසින් සැකසීමට ලක් කරනවා පුතේ. අපි එතකොට 10යි 15 එකට එකතු කරපුවාම මොකද වෙන්නේ? ඔන්න 10 එකතු කිරීම 15 කියලා එකතු වෙනවා. තොරතුරු විදිහට පුතේ ඔන්න සකසපු දත්ත තොරතුරු විදිහට එළියට ලැබෙනවා. ඔන්න මතක තියාගන්න. දත්ත සැකසුවට පස්සේ තොරතුරු බවට පත් වෙනවා. එතකොට මේ තොරතුරු විදිහට මෙතනින් එනවා අපේ උදාහරණයට පුතේ පිළිතුර එනවා 25යි කියලා. ඔන්න 25 කියන එක තමයි තොරතුර ඕන. හරිද පුතේ? එතකොට 25 කියන තොරතුර ලැබෙනවා. හොඳට මතක තියාගන්න මම දැන් මේක මතක් කරන්න හේතුව තමයි අපි පරිගණකයට මේ දත්ත සහ උපදෙස් ආදානය කරන්නේ. එහෙම නැත්නම් පරිගණකයට දත්ත සහ උපදෙස් ලබා දෙන්නේ, අතුරට ලබා දෙන්නේ ආදාන උපාංග මගේ. දැන් දෙවෙනි පාඩමේ ඉඳලා සම්බන්ධ වෙන කට්ටියට අමතක වෙන්න පුළුවන්. පරිගණකයට දත්ත හා උපදෙස් ලබා දෙන්නේ ආදාන උපාංග කියලා જાතිය මගේ. ආදාන උපාංග කියන්නේ මොනවද? පරිගණකයට අකුරු ටිකක්, අංක ටිකක් ඇතුළත් කරනවා නම් ඒක අපි කියනවා දත්ත ටිකක් ආදානය කරනවා. අපි පරිගණකයට දත්ත විදිහට අකුරු අංක ඇතුළත් කරන්න පාවිච්චි කරන්නේ මොනවද පුතේ? කීබෝඩ් එක, යතුරු පුවරුව. එතකොට යතුරු පුවරුව කියන්නේ ආදාන උපාංගය. ඒ විදිහට බලන්න ඕනේ පරිගණකයට ඔය සම්බන්ධ කරලා තියෙන උපාංග ඔක්කොම ඔය ආදාන සහ ප්‍රතිදාන එහෙම නැත්නම් ආචයන කියන වර්ග තුනට අයත් වෙනවා. ආචයන කියලා කියන්නේ මොනවද? දත්ත ගබඩා කරන්න යොදා ගන්න ඒවා. ඒවම ඉස්සරහට කියලා දෙන්න. එතකොට මෙතරදී ප්‍රධාන වශයෙන් පරිගණකයට දත්ත ආදානය කරන්න යොදා ගන්නවා පුතේ ආදාන උපාංග. එතකොට දත්ත කිව්වහම අංක ටිකක් වෙන්න පුළුවන්. අංකයක්, ඉංග්‍රීසි අකුරු ටිකක්, ඔය ප්‍රශ්නාර්ථ ලකුණ, එකතු කිරීමේ ලකුණ, අඩු කිරීමේ ලකුණ, ඔය මොන හරි ලකුණු ටිකක් වෙන්න පුළුවන් දත්ත කියලා කියන්නේ. එතකොට මේ කියන දත්ත ඇතුළත් කරන්න යොදා ගන්න උපාංග ආදාන උපාංග කියලා කියනවා. එතකොට කටහඬ ආදානය කරන්න අපි යොදා ගන්න මයික්‍රොෆෝන් එක. එතකොට මයික්‍රොෆෝන් එක කියන්නේ දත්ත ආදානයට යොදා ගන්න ආදාන උපාංගයක් පරිගණකයට දත්ත ආදානය යොදා ගන්න. එතකොට මේ විදිහට හිතන්න ඕනේ. පරිගණකයට මොන හරි දෙයක් ඇතුළත් කරනවා නම් ඒක ආදාන උපාංගයක්. එතකොට කටහඬ. එතකොට ඇතුළත් කරන ගන්නේ මයික්‍රොෆෝන් එක ඒක ආදාන උපාංග. ඊට පස්සේ තියෙනවා වීඩියෝ පුතේ මේ. මාව පේන්නේ මේ වීඩියෝ එකක් තියෙනවා නේද? මේ වීඩියෝ ආදානය කරන්න යොදා ගන්න අපේ වෙබ් කැමරාව එයත් ආදාන උපාංගයක් විදිහට සලකනවා. හරිද පුතේ? එතකොට හොඳට මතක තියාගන්න ආදාන උපාංග කියන්නේ පරිගණකයට දත්ත ඇතුළත් කරන උපාංග. එතකොට දත්ත කිව්වහම මේක වීඩියෝ එකක්, අකුරු ටිකක්, අංක ටිකක්, කටහඬ වගේ શબ્දයක් මොන හරි දෙයක් ඇතුළත් කරන යොදා ගන්න උපාංග ආදාන උපාංග කියලා කියනවා. එතකොට තොරතුරු කියලා කියන්නේ පුතේ මොනවද? පරිගණකේ සැකසීමට ලක් කරාට පස්සේ අන්තිමට එළියට එන දේවල්. දැන් උදාහරණයක් විදිහට අංක දෙකක් එකතු කරාට පස්සේ අපිට පිළිතුර තියෙනවා. පිළිතුර පේන්නේ මොකෙන්ද පුතේ? පරිගණක තිරේ. එතකොට පරිගණකයේ අර හැදෙන තොරතුරු එළියට එන්නේ ප්‍රතිදාන උපාංග හරහා. ඒ කියන්නේ පරිගණකය ඇතුලේ සකසන දේවල් තොරතුරු බවට පත් වෙලා එළියට එන්නේ මොනවගේ හරහාද? ප්‍රතිදාන උපාංග හරහා. එතකොට මතක තියාගන්න ප්‍රතිදාන උපාංග කියලා කියන්නේ මොනවද? පරිගණකයෙන් තොරතුරු එළියට ලබා දෙන උපාංග. එතකොට පරිගණකයෙන් එළියට ශබ්දය ලබා දෙනව මොනවද? ස්පීකරේ. ස්පීකර් එක කියලා කියන්නේ පුතේ ස්පීකරේ කියලා කියන්නේ ශබ්ද ඇහෙන සින්දු අහන්නේ අපි. ඒකත් ප්‍රතිදාන උපාංගයක් විදිහට සලකනවා. හරිද පුතේ? ප්‍රතිදාන උපාංගයක් විදිහට සලකනවා. එතකොට මතක තියාගන්න ඔන්න ප්‍රතිදාන උපාංග. ඊට පස්සේ පරිගණක තිරය කියන ඔයාලට පින්තූර ටික පෙන්වන්නේ. හරිද? ඔයාලට පින්තූර පෙන්නනවා, රූපාකාරයෙන් පෙන්නනවා. ඉතින් ඒව මොනවද? ඒව ප්‍රතිදාන උපාංග විදිහට සලකනවා පුතේ. ආදාන උපාංග, ප්‍රතිදාන උපාංග. හරිද? එතකොට මතක තියාගන්න ආදාන උපාංග, ප්‍රතිදාන උපාංග සහ මේ දේවල් හැදෙන්නේ කොහොමද? ඒවා තීරණය කරන්නේ කොහොමද? එතකොට අපි කියන මුද්‍රණ යන්ත්‍රය කියන එක කෙනත් කවුද?
එයාත් ප්‍රතිදාන උපාංගයක්. මොකද පරිගණකයේ මේ තියෙන දේවල් පරිගණකයෙන් එළියට එහෙම නැත්නම් තොරතුරු පරිගණකයෙන් එළියට අපි කොලයකට අපි ලියුමක් පරිගණකේ හදනවා නම් දත්ත විදිහට මම යතුරු පුවරුවෙන් අංක අකුරු එකතු කරලා ලියුමක් ලස්සනට ටයිප් කරනවා. කීබෝඩ් එකේ තියෙන අංක අකුරු බලලා මම ලස්සනට ලියුමක් ටයිප් කරලා මේක මුද්‍රණ යන්ත්‍රය හරහා එහෙම නැත්නම් print එක හරහා මේක තොරතුරක් විදිහට එළියට ලබා ගන්නවා පුතේ කොලයකට. හරිද? කොලයකට පිටපතක් විදිහට ගන්නවා. එතකොට ඒ කියන්නේ මොකද්ද? මුද්‍රණ යන්ත්‍ර කියන්නේත් එතකොට ප්‍රතිදාන උපාංගයක් පුතේ. එතකොට ඒ විදිහට මතක තියාගන්න ඕනේ. ඔන්න ආදානය, සැකසීම, ප්‍රතිදානය. එතකොට පුතේ ආදාන උපාංග සම්බන්ධ වෙන්නේ මෙන්න මේ පැත්තට. ප්‍රතිදාන උපාංග සම්බන්ධ වෙන්නේ මෙන්න මේ පැත්තට. ඔය අවබෝධය තිබ්බොත් ගොඩාක් හොඳයි පුතේ ඈ. ප්‍රතිදාන උපාංග. එතකොට ආදාන උපාංග වලට අපි ඉංග්‍රීසි වලින් කියනවා input devices කියලා. ප්‍රතිදාන උපාංග වලට අපි කියනවා output devices කියලා. එතකොට ඒකත් මතක තියාගන්න ඕනේ. ආදාන උපාංග input devices, ප්‍රතිදාන උපාංග output devices. මම ඒකල් ලියන්නම්කො මෙතනින්. හරිද? මම මේ පොඩි මතක් කිරීමක් කරේ අපේ පාඩමට අදාළ වෙන්න. අපි මේ කතා කරලා ඉවරයි. input devices, ප්‍රතිදාන උපාංග වලට කියන පුතේ output devices. right. ඔන්න ආදාන උපාංග ප්‍රතිදාන උපාංග. ඔන්න ಜಾති දෙක දෙපැත්තේ තියෙනවා පුතේ ඈ. හරිනේ. එතකොට දත්ත ආදානය කරන්න යොදා ගන්න උපාංග ආදාන උපාංග ලෙසත් එහෙම නැත්නම් input devices විදිහටත් දත්ත තොරතුරු බවට පත් කරාට පස්සේ ඒවා එළියට ලබා දෙන්න යොදා ගන්න උපාංග ප්‍රතිදාන උපාංග ලෙසත් එහෙම නැත්නම් output devices ලෙසත් හඳුන්වනවා.